මං ඔයාගෙන් 3 තේරවිල්ලක් අහනවා. හරිද? හොඳට අහගෙන ඉන්න. හුන්නස්කිරි කඳු මුදුනේ කතන්දරේ කඩුවක් කරන් වැද්දෙක් යයි නිරන්තරේ මුවදඩේ මේ යනවා ඔහු නිරන්තරේ දන්නෝ දනිති මුල්ලකුරේ කතන්දරේ. මොකද්ද? හුන්නස්කිරි කඳු මුදුනේ කතන්දරේ කඩුවක් කරන් වැද්දෙක් යයි නිරන්තරේ මුවදඩේ මේ යනවා ඔහු නිරන්තරේ දන්නෝ දනිති මුල්ලකුරේ කතන්දරේ. කාලේ ඉක්මවා යනවා. බෑ වැඩි වෙලා එහෙම ගොඩක් වෙලා දෙන්න බෑ. කිසිම සබ්දයක් නැතුව කියලා දැන් මුල්ලට එන අකුර ගැන කියන්නේ එතකොට පද හතරේ මුල අකුරු ටික එකතු කරපුවාම එන්නේ ඒක. හරියට. ජයග්‍රාහකයාට හිමි සම්මුල් පාර ලබා ගන්න වෙනවද දැන් වෙනවද පස්සේ වෙනවද? මාර පොඩි.